පතොක් මලක තියෙන විශේෂත්වය දන්නවද? පතොක් මලකට පුළුවන් ඕනම තැනක සවයි වෙන්න. පතොක් මලක් දන්නවා වැස්සක් හීතලක් පේන තෙක් මානයක තිබ්බ නැතත් නොමරී ඉන්න. කර්කශම පොළොවකුණත් කෙලින් හිටගෙන ඉන්න. ඉතින් මම හරි ආසයි කෙල්ලෙක් ඔළුව කෙලින් තියාගෙන මිනිස්සු මැද්දෙන් ඇවිදින හැටි දකින්න. අතේ සත පහක් නැති වෙලාවකුණත් තමන්ගේ අභිමානීය වෙනුවෙන් පෙනී ඉන්නවා දකින්න. ජීවිතේ කුණාටු පිට කුණාටු වෙන හැම වෙලාවකම ආපහු හැරිලා ඒ කුණාටු බවට පත් වෙන්න කෙල්ලෙක්ට පුළුවන්. තමන්ගේ හීන වෙනුවෙන් ලෝකේ එහා කොන්ටුණත් තනියෙන් යන්න එහෙම කෙල්ලෙක්ගේ ඔළුවේ හැම වෙලාවෙම තියෙන්න ඕන. I'm not afraid to walk alone in this world කියන එක. තමන් වෙනුවෙන් කිසිම කෙනෙක් පෙනීදී කියලා විශ්වාස කරන්න එපා. ඔයාගේ ගමන කවදාවත් ඔයාට එහෙම වුණොත් යන්න වෙන්නේ නැහැ. ඔයා කවුරු හරි ඔයාව බේරගන්න එනකම් බලන් ඉන්නත් එපා. ඔයා කොච්චර හයියද කියලා ඔයා දැනගන්න ඕනේ. ඔයා වැටිලා නම් ඔයා ඔයාට බෑකප් කරන්න. මම එහෙමයි. මොකද මට මේ ලෝකේ විශ්වාසවන්ත මත තියෙන මංගාව. මම දන්නවා කිසිම දවසක ඒ අත මාව අතාරින්නේ නැහැ කියලා. මට විශ්වාසවන්තම ගමන් සගියා මම කිසිම ගමනක් අතරමඟ මාව දාලා යන්නේ නැහැ. මග අරින්නේ නැහැ, තනි කරන්නේ නැහැ. කෙල්ලෙක්ට ජීවත් වෙන්න ඕන සහරාවට ගෙනihin අතෑරියා සවයි වෙන්න පුළුවන් විදියට. පර්සෝන කතා වෙන එක දෙයක් මම උදේ හවහම මට මතක් කරනවා. කණ්ණාඩි ඉස්සරහා හිටගන්න ඕනම වෙලේක මම මගේ ඔළුවේ තියෙන ක්‍රවුන් එක දකිනවා. අන්න ඒ වෙලාවට මම මටම කියා ගන්නවා මගේ ඔටුන්න හෙලවෙන්න පුළුවන්. හැබැයි ඒක කවදාවත් ගැලවෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් ඔයා ඔයාව තනි කරන්නේ නැතුව ඔයාගේ ජීවිතේ ඔයා ඔයාට හයියක් වෙන්න. එතකොට ඔයාට ජීවිතේ ලස්සනට ගලාගෙන යන්න පුළුවන් වෙනවා. නැගිට ගන්න බැරි වෙන්න වැටුණත්.